සමහරවුන් තමන් විසින් සොයංගම කෙලින්ම කාමරේ දොර ලොක් කරගෙන ඉන්න එළියට එන්නේ නැතුව. ඊයේ රැයි නම් තාම කාලේ නැහැ. අද රැයට කන්න බලාපොරොත්තුවක් නැහැ. එළියට බහින්න බලාපොරොත්තුවක් නැහැ. ෆෝන් ඕෆ්. හොඳම යාළුවට කෝල් එකක් ගන්න. ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත කරලා දැන් සෑහෙන ලාවක ඉඳන්. ඔහුගේ WhatsApp එකේ ප්‍රොෆයිල් පික්චර් එකත් අතුරුදහන් වෙලා ගිහලා හරිද? රිසල්ට් සීන් එක හරිද? මම රිසල්ට් සීන් එක ගැන උදේම කතා කරේ නෑ. අර පටන් ගත්ත ගමන් සමහරවුන්ට මස්ත බවල් දලා යන්න පුළුවන් හින්දා. දැන් ටික වෙලාවක් ඉඳලා ඔය කතා කරන කත්තේ වැඩ ටිකක් එහෙම කරලා අර යථා තත්ත්වයට සමහරවුන් තාම PV100ට පත් වෙලා නැහැ. හෙල ගහිලා වගේ ඉන්නේ. මම දැක්කාව ගම් බලාගෙන ඉන්නවා ලයිට් එකක් දිහා බලාගෙන එකෙක් ඉන්නවා. හරිද? තව එකෙක් අර AC මැෂින් එකක් දිහා බලාගෙන ඉන්නවා. සමහරවුන් අර පන්ති ඇවිල්ලත් නැහැ. මට පේනවා තැන් තැන් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා, හිස් තැන් තියෙනවා කියලා පේනවා පන්තියේ. දැන් මේ වේදිකේ සමහරවුන් ගෙවල් වලට දාලා දොරවල් වහලා ලොක් කරලා ඉතින් බහින්න පතෝ එළියට ඔහොම ඉඳපන්. තොට වඩා හොඳයි හරකෙක් ඇති කරා නම් කියලා දැන් මේ තාම බැලුම් අහනවා. හරිද? සමහරවුන් තමන් විසින් සොයංගම කෙලින්ම කාමරේ දොර ලොක් කරගෙන ඉන්න එළියට එන්නේ නැතුව. ඊයේ රැයි නම් තාම කාලේ නැහැ. අද රැයට කන්න බලාපොරොත්තුවක් නැහැ. හරිද? එළියට බහින්න බලාපොරොත්තුවක් නැහැ. ෆෝන් ඕෆ්. හොඳම යාළුවට කෝල් එකක් ගන්න. ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත කරලා දැන් සෑහෙන ලාවක ඉඳන්. ඔහුගේ WhatsApp එකේ ප්‍රොෆයිල් පික්චර් එකත් අතුරුදහන් වෙලා ගිහලා හරිද? හරි. දැන් ඔය කතාව මෙහෙමයි. රිසල්ට්ස් O level රිසල්ට් එක මෙතන ඇති ඒ 9 ගත්ත ළමයි ඇති. ඒ 8 ගත්ත ළමයි ඇති. ඒ 7 ඒ 6 ඒ අකුරු තියෙන කට්ටිය B අකුරු තියෙන කට්ටිය නේද? C අකුරු S අකුරු විවිධාකාර W අකුරු රිසල්ට් ෂීට් එකේ එකක් දෙකක් තියෙන්න පුළුවන්. ඔය සමහර ළමයි එහෙම ඉන්නවාද සයන්ස් කරන්න එන සෙට් එකේ සමහරවගේ සයන්ස් වලට තියෙනවා මැත්ස් වලට තියෙනවා ඉංග්‍රීසි පේජ්. එහෙම සෙට් ඉන්නවා ඉංග්‍රීසි වලට S එකක් වගේ තියෙන්නේ. අර ඉංග්‍රීසි වලට ඇඟෙන්ම ප්‍රතිරෝධයක් ඇවිල්ලා ඒකට කියලා වෙලාම ගිහිල්ලා. මෙහෙමයි. සරල උදාහරණ ටිකක් තියෙනවා. අර දාගන්නකො. මෙතන O level වලයි A level වලයි කිසිම සම්බන්ධයක් නැහැ ඇත්ත කතාව. O level රිසල්ට් එක අනුලෝමව සමානුපාතික වෙන්නේ නැහැ A level රිසල්ට් එකට. හරිද? ප්‍රතිලෝම වෙන්නෙත් නැහැ. එහෙම වුණොත් මලකෙලිය යන්නේ නේ 9ක් ගත්තේ උන්ට F3ක් එනවා. A level වල එහෙම වෙන්නෙත් නැහැ. හැබැයි මේක ඇතුලේ අපි දැන් අවුරුදු 12ක් දැන් උගන්වනවා. අවුරුදු 12ක් තිස්සේ ළමයින්ගේ රිසල්ට්ස් දැකලා තියෙනවා, බැච් දැකලා තියෙනවා, O level රිසල්ට් ඇවිල්ලා A level වලට ආවට පස්සේ ළමයි A level කරන විදිය දැකලා තියෙනවා. මම ඕන තරම් දැකලා තියෙනවා O level A9 අරගෙන මේක A level F3 ගත්ත ළමයි ඉන්නවා. හරිද? O level අඩු රිසල්ට් එකක් අරගෙන A level A3 ගත්ත ළමයි ඉන්නවා. O level හොඳ රිසල්ට් එකක් අරගෙන A level වලටත් සුපීරියර් රිසල්ට් එකක් ගත්ත කට්ටිය ඉන්නවා. O level කෙලවගෙන A level උත් කෙලව ගත්තේ උන් ඉන්නවා. තේරෙනවද? ඔය වර්ග හතරම මේක ඇතුලේ ඉන්නවා. එතන මේකේ සම්බන්ධයක් හදන්න බෑනේ කිසිම අන්තර් සම්බන්ධයක් මේක ඇතුලේ හදන්න බෑ. තේරෙනවද කියන්නේ? මේක ඇතුලේ තියෙන එකම එක දෙයයි A level වලට ආවට පස්සේ එක හරි අරමුණකින් ફોකස් වෙලා වැඩ කරොත් අවුරුදු දෙකයි වැඩ කරන්න තියෙන්නේ. තව අවුරුදු දෙකයි මාස දෙකක් ඕගලන්ට එක්සෑම් එකට තියෙනවා. අවුරුදු දෙකයි මාසයක් මාස 25ක් තියෙනවා. ඔය මාස 25 හරියට ෆෝකසින් තියාන වැඩ කරොත් කියන දේ අහලා වැඩ කරොත් මේක ගොඩ දාන්න පුළුවන්. මොකද මේක හරි ලේසි මේ ලංකාවේ A level කරනවා කියන්නේ. ඕගොල්ලෝ හිතන්නේ ඉන්න තරගයක් තියෙනවා කියලා නේද? මාත් කියන තරගයක් තියෙනවා කියලා. තරගයක් තියෙනවා වගේ පේනවා. පේුණාට ඇත්තටම තරගය අඩුයි. ඇයි? ගොඩක් උන් වැඩ කරන්නේ. ඔය දිස්ත්‍රික් වල මුල් රෑන්ක් 50 විතර යනකම් සාමාන්‍ය මේ කුරුණෑගල වගේ නුවර වගේ කොළඹ වගේ ගම්පහ වගේ ගාල්ල මාතර වගේ ඔය දිස්ත්‍රික් වල මුල් රෑන්ක් 40 50 තමයි මුල් රෑන්ක් 40ත් නැහැ. මුල් රෑන්ක් 25ක විතර තමයි අත්‍තරම තියුන් තරගයක් තියෙන්නේ. එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ 50න් විතර පස්සේ මොකද වෙන්නේ? 50න් විතර පස්සේ එන්න රෑන්ක් එකක් එන්න ඕනේ හින්දා රෑන්ක් එන්නේ. තේරෙනවද මේ කියන්නේ? ඒ කියන්නේ 50න් පස්සේ 51ක් ඉන්න බෑ. ඒකින්ද 51ක් එනවා. ඒ කියන්නේ ඔය කියන කතාවේ ලොකු තීරුවක් තියෙනවා. ඔක හොඳට කල්පනා කරලා බලන්නකෝ. ඔය කියන දේවල් ටික පිළිවෙලට අහලා ගෙදර ගිහිල්ලා හෝම්වර්ක් ටික කරලා දෙන අභ්‍යාස ටික හරියට පිළිවෙලට බලාගෙන හෝම්වර්ක් ටික කරලා ඒ ටික බලාගෙන රිවයිස් කරගෙන ඇවිල්ලා උදේට ඇවිල්ලා පාඩමත් හරියට බලාගෙන පන්ති උගන්ලාට 100%ක් ફોකසින් තියාන අවධානයෙන් අහන් ඉඳලා පේපර්ස් පටන් ගත්තා ඊපස්සේ පේපර්ස් ටික පිළිවෙලට කරලා ඒ පේපර් විවරණය කරගෙන ඩිස්කෂන්ස් බලලා පාස් පේපර්ස් ටිකත් ඔක්කොම කරලා හරි පිළිවෙලට එක්සෑම් එකට යන්නේ ඔය A level ලියන සෙට් එකෙන් 100%ක්වත් නෑ ඇත්ත කතාව. පැහැදිලිද? ඊටු 195ම අඩුපාඩු තියාගෙන තමයි A level වලට යන්නේ. ඒතර අර 100%න් තමයි මොකද්ද? අර දිස්ත්‍රික්කේ පළවෙනි රෑන්ක් ටිකට තරගය හැදෙන්නේ. එතනින් පස්සේ අර තරගය එන්නේ අර ඊටු 195න්. ඒ 95 ඉතින් ඒ විදිහට අර පල්ලෙහාට එනවා. ඉතින් රෑන්ක් එක මෙන්න මේක කියලා එනවා පිළිවෙලට. ඒ කියන්නේ මේක ඇතුලේ 105ක්වත් නෑ. මේ අත්දැකීමෙන් කියන්නේ දැකලා තියෙන අත්දැකීමෙන්. 105ක්වත් නෑ දෙන වැට්ටි ඔක්කොම පිළිවෙලට කරලා එක්සෑම් එකට යන්නේ. තැන් වල අඩුපාඩු තියන්නේ නැහැ. එහෙම අඩුපාඩු තියෙන සෙට් එකක් එක තරම් කරනකොට හිතන්නකො 100%ක් වැඩ කරලා ගිය එක 105ක් එක තරම් කරන්නේ. 105ක් එක තරම් කරන්නේ. ඒතර මම මේ කියන දේවල් 100%ක් කරලා බයින්නේ 105යි නම් ඒ 105ත් එක තමයි උට තරම් කරන් තියෙන්නේ වැඩ කරන එකට. මේ හින්න තොගයක් ලිව්වට මේ හින්න තොගයක් හොල්ල පුරවල ළමයි හිටියට ඉස්කෝලේ ගියාම පන්ති ගානක් ඉස්කෝලේ තිබ්බට ඔන්ලයින් ක්ලාස් වල ළමයි 10 ගානක් හිටියට 105ක් විතර තමයි ඉන්නේ ඔය කියන දේවල් හරියටම කරලා පිළිවෙලට එක්සෑම් එකට යන කට්ටිය. ඒකින්ද මේක ඇත්තටම ලේසි හරියට කරනවා නම් කරන්න. හැබැයි 100%ක් ફોකසින් තියන වැඩ කරන්න ඕනේ.
හරිද මේ රිසල්ට්ස් ගත්තාම මම දැන් අර හොඳ රිසල්ට් එකක් ගත්ත ළමයින්ටයි අඩු රිසල්ට් එකක් ගත්ත ළමයින්ටයි කියලා වෙනම කතාවක් දෙයක් නැහැ. මෙතන ඉන්න හැමෝම වගේ හොඳයි. ප්‍රශ්නයක් නැහැ. තමන් බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එකේ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඕක මහ ලොකු දෙයක් නැහැ. ඕක සතියකින් දෙකකින් අමතක වෙනවා. හරිද? දැන් අර ඕන්නම් ගෙදර ගිහිල්ලා ආය පාරක් රිසල්ට් එක අඩුයි වගේ නම් හොඳට ආය පාරක් අදරයත් අඬන්න. හරිද? කිසි කේස් එකක් නැහැ. අඬාන ඉන්න කේස් එකක් නැහැ. දවස් දෙකක් විතර අඬන්න. ඇඬුවට පස්සේ ඕක සාමාන්‍ය කරන්නේ. ඊට පස්සේ hina යන්න ගන්න අමතක වෙදී. හරිද? මෙහෙම වෙලා තියෙනව නේද මට කියලා. හරිද? O level රිසල්ට් එක කියන එක මාස 2ක් මාස 3ක් යද්දි අමතක වෙලා යනවා. හරිද? දැන් අපිට තියෙන්නේ O level කරා කියලා මතකයක් විතරයි තියෙන්නේ. මම O level ලිව්වනේ දා මතකයි. යන්තම් O level ලිව්වා වගේ මතකයක් තියෙනවා එච්චරයි. මේකට මේ ගේම A level ගේම. හරිද? A level ගේම් එක තියෙන. දැන් මම කියලා තියෙනවනේ. 2020 අයිලන්ඩ් ෆස්ට් වුණා ළමයෙක්. පන්ති ආපු ළමයෙක්. දැන් මිනිස්සයා ක්ලාස් එකවත් කරනවා කම්බයින්ඩ් මැත්ස් ක්ලාස් එකවත්. එයා 2020 අයිලන්ඩ් ෆස්ට් ඕල් සිලබස් එකේ ළමයෙක්. එයාගෙත් O level වලට මම හිතන්නේ සයන්ස් වල තිබලා තියෙන 100 එකක් තිබිලා තියෙනවා. හරිද? හැබැයි ඒ තුනක් දාලා ඉංජිනේරින් ගියා මිනිස්සයා. ඊට පස්සේ මට මතකයි 2021 22 21 බැච් එකේ තීරි බැච් එකේ ළමයෙක් හිටියා. පුරත් දැන් මම හිතන්නේ මොරටුවේ අන්තිම අවුරුද්දේ ඉන්නේ. දිස්ත්‍රික් 27 දකොද උනේ. O level සයන්ස් වල 100 එකක් තිබිලා තියෙනවා. හරිද? මගෙත් එක්ක A level ලිව්වා මගේ යාළුවෙක්. මිනිහට O level වලට මැත්ස් සයන්ස් දෙකටම C තිබ්බේ. ඉස්කෝලෙන් කරන්න දෙන්න බෑ කිව්වා. හරිද? මේවා වෙලා පුරාල්ලා මේවා කරලා කොහොම හරි කරලා මේවා කරගෙන දඟලගෙන කරගත්තේ. හරිද? දෙකටම C හරි එකකට B අනෙකට C හරි කොහොම තිබ්බේ මට මතක නැහැ. හරියටම කොහොම හරි රිසල්ට් එක අඩුයි ඉස්කෝලෙන් කරන්න දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ පුර නිකන් ගිහිල්ලා අර මේ චැලෙන්ජ් එකට වගේ කතා කරා මේ නෑ මම කරලා පෙන්නන්නම් කොහොම හරි මේක මම කරනවා මට කරන්න ඕනේ. මට ඕලෙවල් කාලේ වැට් ටික හරියට කරගන්න බැරිනවා මට ඒක මැනේජ් කරගන්න බැරිනවා මම මේක දැන් මුලින් ඉඳන් කරනවා කියලා අර ඌ ඉල්ලලා එක් කරන්න ගත්තා. ඉංජිනේරින් ගියා මිනිස්සයා. හරිද? ඒ කියන්නේ ඒ වගේ අර හොඳ රිසල්ට් එකක් දාපු කෙනෙක් ඉංජිනේරින් මෙඩිසින් යනවා කියන එකේ මහලුකු ආය අහන්න දෙයක් නැහැ. සමහර කට්ටිය ඉන්නවනේ පොඩි කාලේ ඉඳන් ඒගොල්ලන්ව ටාගට් කරන් ඉන්නේ. පොඩි කාලේ ඒගොල්ලන්ව ටාගට් කරන් ඉන්නවා. මෙයා ඉංජිනේරින් යනවා, මෙයා මෙඩිසින් යනවා කියන එක ටාගට් කරන් ඉන්නේ. හරිද? ඒ කියන්නේ මම නම් ඒකට එච්චර කැමති නැහැ. ඒ කියන්නේ ළමයෙක්ව පොඩි කාලේ ඉඳන් අපි ටාගට් කරන්න හොඳ නැහැ. ඔයා ඉංජිනේරින් යනවා, ඔයා මෙඩිසින් යනවා කියලා ටාගට් කරන්න හොඳ නැහැ. ඒක ළමයාට අනවශ්‍ය බරක්. දැන් ওই පන්ති වල එහෙමත් සමහරවල්ලාට සර්ලා ඔයා තමයි දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ, ඔයා තමයි දිස්ත්‍රික් සෙකන්ඩ් වෙන්නේ කියලා ළමයාගේ පස්සෙන් ඇවිද ඉන්නවා. හරිද? මම වගේ ජීවිතේට කවදාවත් ළමයට එහෙම කියලා නෑ. ඔයා දිස්ත්‍රික් ෆස්ට් වෙන්න පුළුවන් ඔයාට. ඔයාට සෙකන්ඩ් වෙන්න පුළුවන්. ඔයාලා අයිලන්ඩ් රෑන්ක් එකක් දෙන්න කවදාවත් කියන්නේ ළමයට ඒක අනවශ්‍ය බරක්, ප්‍රෙෂර් එකක්. එහෙම ප්‍රෙෂර් කරන්න ඕනේ නෑ. ඔයාලත් ප්‍රෙෂර් වෙන්න අවශ්‍ය නෑ. අවුරුදු දෙකයි මාසයක් තියෙනවා. මාස 25ක් තියෙනවා. මේ මාස 25 ඔයා පන්ති යන ගුරුවරු තුන් දෙනා කියන දේ අහලා වැඩ කරන්න. මෙහෙමයි ගුරුවරු තුන් දෙනා කියන දේ අහලා වැඩ කරන්න බැයි නම් ඔයාලා පන්ති වලට යන්න නැතුව පන්ති මාරු කරන්න. දැන් මෙතන ඉන්න ළමයෙක්ට මම කියන දේ අහලා දැන් මම ගෙදර ගිහිල්ලා මේ වැඩ කරන්න කියලා කියන්නේ. මම ගෙදර ගිහිල්ලා මේ වෙන මොන අමතර ක්‍රියාකාරකම් විශේෂ බාහිර දේවල් ඒවා කියන්නේ නැහැ නේ මෙතන. හරිද? දේශපාලන මගුලක් කියන්නේ නැහැ නේ ඔයගොල්ලොත් එක්ක. මෙහෙම කරන්න කියලා වෙන මොකුත් කියන්නේ මම කියන්නේ වැඩ කරන්න කියලා කියන්නේ. ඒක අහලා වැඩ කරන්න බැයි නම් පන්ති යන්න එපා. ඒ කියන්නේ ඔයා යන අනෙක් සබ්ජෙක්ට් දෙකේ ගුරුවරුන්වත් ඔයාලා විශ්වාස කරන්න බැයි නම් දැන් ඔයාලා සමහරවල්ලාට සැක හිතනවා පන්ති කියනකොට. හරිද? මම කියන අද ගෙදර ගිහින් මෙන්න මේ ටික කරන්න කියලා හිටපුවා හිතට සැකයක් එනවා. මූ ඕක කිව්වට කරොත් කෙල වෙයිද දන්නේ නැහැ. හරිද? මේ නම් බොරුවට වෙන්න ඇති මේ කියන ඇත්තේ. ඇත්තට මෙහෙම සැකෙන් ඉගෙන ගන්න එපා ළමයි. පන්ති නවත්තන්න. හරිද? තමන් යන ගුරුවරයා කෙරෙහි සැකයක් නැතුව ඉගෙන ගන්න එකට. අනික් කොට සැක කරාට කමන්නේ. හරිද? මූ මොකේද දන්නේ. හරිද? සැකයක් තියෙනවා. ඉගෙන ගන්න එකට සැක කරන්න එපා. උගන්න දේ ගැන සැකයක් තියාගන්න එපා. අනික මේ අද හඬ භක්තිමත් වෙන්නේ ඒව එකක්වත් අදාළ නැහැ. මම කොහොමත් ඔයාලට කොහෙත්ම කැමති නැහැ. ඉගෙන ගන්න එක භක්තියෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක අවධානයෙන් අවබෝධයෙන් ඉගෙන ගන්න සැකයකින් තොරව. ඒතර ඕක කරගත්තොත් කරගන්න පුළුවන්. මාස 25ක් තියෙනවනේ. මාස 25ක් කියන්නේ මොකද්ද? හරිද? මාස 25ක් තියෙනවා කියලා කියන්නේ කෙලින්ම සෑහෙන ලොකු මැච් එකක් ගන්න පුළුවන්. මාස 25ක් කියන්නේ සම්පූර්ණ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් කාලයක්. හරිද? ඒක ඔය මාස 6න් 7න් වෙනස් කරපියෝක ඉන්නවා. දැන් කියන්න එපා. ඉතින් අපිත් එහෙනම් මාස 6ක් 7ක් වෙනකම් ඉන්නකො නිකන් කියලා. හරිද? හැම එකකටම මෙහෙම කරන්න බෑ. කරපු කය ඉන්නවා. මාස 10න් කරපු කට්ටිය ඉන්නවා. නමුත් මාස 25ක් කියලා කියන්නේ හරි පිළිවෙලකට වැඩ කරන මිනිස්සුන්ට. ඒ වගේ මාස 10න් මාස 6න් කරන කට්ටිය ඉන්න ඒගොල්ලෝ අර 95 ඉන්නේ. මම අර කිව්වේ අර වෙනම සෙට් එකක් ඉන්න ඒගොල්ලෝ අර අනුපිළිවෙල රෑන්ක් හැදෙන සෙට් එකක් ඉන්නේ. ඔය 100ක් හරි පිළිවෙලට වැඩ කරන කට්ටියට මුල කාලේ මේ මාස ටික ඔක්කොම ඕනේ. ඒකින් තමයි මේ ගෙදර ගිහින් පිස්සු කෙලින් නැතුව දැන් ඉඳන් වැඩ පටන් ගන්න. ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ওই රිසල්ට් එකත් එක්ක. ඔය රිසල්ට් එක කියලා කියන්නේ O level රිසල්ට් එකෙන් නෙමෙයි. A level රිසල්ට් එකෙන් ලයිෆ් එක වෙනස් කරගත්තා. ඒක වෙනස් කරගන්න ඔය O level රිසල්ට් එක අඩු වුණා නම් ඒක උත්ප්‍රේරකයක් කරගන්න. ඒක උත්තේජනයක් කරගන්න. හරිද? දැන් ඒක මෙහෙමයි අර වාඩුයි මේ වාඩුයි වටපිටාවේ කට්ටිය ඉතින් ඔය එක එක කතා කියනවා. මේ ඔයාලා මේ නිකන් අර මෝඩයෝ වගේ හැසිරෙන්න එපා. මිනිස්සු කතා නොකියන්නේ මොනවද? මිනිස්සු කතා නොකියන්නේ. හොඳට හිටියා කියන්නකො. මොකක් හරි අදයක් කියනවා. මම ඕක තේරුම් අරන් ගොඩක් කල්
අපි මිනිස්සුන්ට ඕන විදිහට සමාජයට ඕන විදිහට සමාජයට බයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ බයෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක. දැන් සමාජයේ ගොඩක් කරලා මිනිහෙක්ට දිනු වෙන්න බැරි. ඒ මිනිස්සු බයෙන් ඉන්නේ. ඇයි බයෙන් ඉන්නේ? අනික් අය අපි ගැන මොනවා හරි හිතයිද? අනික් අය බනීද අපට? Tamanට හරි කියලා හොඳයි කියලා හිතෙන්ද කරන්න. හොඳයි කියලා හිතෙන්දී. දැන් පාරේ යනවා මේ අනික් මිනිස්සු මොනවා හිතයිද දන්නේ නැහැ. මට අදාළ නැහැ කියලා පාරේ හෙළුවෙන් යනවා. හරියන්නේ නැහැ නේ වැඩි. හරිද මට අනික් අය හිතන්නේ අදාළම නැහැ කියලා යනවා පාරේ ඇවිදින එක. මානසිකවලට තේරෙනවනේ. Taman මොකක් කර දෙයක් මම ඔය ළමයින්ට කියනවා බිස්නස් එකක් පටන් ගන්න මොකක් හරි පොඩි බිස්නස් එකක් පොඩියට හිතන්න පොත් කඩයක් බුක් ෂොප් එකක් දැම්මා කියලා. කට්ටිය මේ මිනිස්සු සමහරලාට හිතනවා මේ අනික් අය මොනවා හිතයිද දන්නේ මට ලැජ්ජයි වගේ මේක. එහෙම ලැජ්ජබය තියාගෙන එහෙම කියන්නේ. ඒ විදියට හිතලා දිනු වෙන්න බෑ. තේරෙනවනේ ලැජ්ජබය තියෙන්න ඕන තැන් තියෙනවා. අර වගේ දේවල් වලට එහෙම වෙන්න බෑ. ස්ටෙප් එකක් තියන්න. වැඩ කරන් දැන් සමහරලාට හිතනවා මේ O level result එක ගන්නවා දැන් කට්ටිය hina වෙයිද දන්නේ නැහැ මට A level කරන්න යනවා. නෑ ඔයා කරන්නේ ඒක. මම ටියුෂන් කරන්න පටන් ගන්නකොට ඇත්ත කතාව. පන්ති කරන්න පටන් ගන්නවා අපේ ගෙදරින්වත් එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. එහෙනම් මම කෙමිස්ට්‍රි ක්ලාසස් කරනවා ගුරුවරයෙක් වෙන්න යන්නේ ටීචර් කෙනෙක් යන්නේ ටියුෂන් සර් කෙනෙක් වෙන්න යන්නේ කොහම නිකන් ගෙදරින් වුණත් එහෙම ලොකු කැමැත්තක් මට තිබ්බේ නැහැ මේක කරන්න මම ගෙදරින් බලන් හිටියේ ඉංජිනේර කෙනෙක් වෙනකන්. හරිද? හැබැයි මම මේ වෙලාවේ මට හරි කියලා හිතන තීරණය මම ගත්තා. ඒක වැරදි තීරණයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක ගෙදරට මුරණ්ඩු වෙනවවත් ගෙදර අය කියන දේ අහන්නේ එහෙම නෙමෙයි. මේක හොඳයි කියලා තමයි තේරෙනවනේ. අවුලක් නැහැ. මට දක්ෂතාවය මේ පැත්තට තියෙනවා. මම මේකට යන්න ඕනේ. මේ පාත් එකේ තමයි මම යන්නේ. ගෙදරින් බලන් හිටියේ ඇත්ත කතාව. ඒ කියන්නේ මම ඔයාලට කියන තරම් මම ඒ කියන්නේ අපේ ගෙදරින් එහෙම ආර්ථික ප්‍රශ්න කියලා එහෙම ලොකු දේවල් නැහැ. අපේ අම්මා තාත්තාට රස්සා කරා සල්ලි හම්බුණා. ඉතින් ඒවත් එක්ක අපිට ඕන අවශ්‍ය කරන දේවල් ලැබුණා. මහා ලොකු දේවල් නෙමෙයි. ජීවත් වෙන්න ඕන කරන දේවල් ටික සියල්ල ලැබුණා. මගේ ඒලුල් කරන කාලෙත් මට ජීවත් වෙන්න ඕන කරන සියලුම දේවල් ටික හම්බුණා. මට අර ඇත්තම ළමයි ඉස්සරහා කියන්නේ එහෙම දුක්ඛිත කතාවක් නැහැ. හරිද මම මෙහෙම හිටියා ඊටි පන්දමක් ගහගෙන පාඩම් කරා. ඒව මොකුත් ඇත්තම නැහැ මට. හරිද? ඒ කියන්නේ මට එහෙම අපේ අම්මා තාත්තා එහෙම අර දුක් විඳින්න පරිසරයක තිබ්බේ නැහැ මාව. නැත්නම් මම මෙතන ඉඳන් කිලෝමීටර් 2යි මට ගෙදරට තියෙන්නේ. පොඩි කාලේ නම් මේ ටවුන් එකේ කිට්ටුව ජීවත් වුණේ. පයින් එන දුර. හරිද? ඕන්ලාග මෙහෙ ඇවිල්ලා ඕන ක්ලාස් එකකට ඕන් දිහා ගලා අපි ඕ ඇවිද ඉන්නලා ඕ වැඩේ කරගත්තා. හරිද? මට ඇත්තටම මම ළමයි ඉස්සරහා කියන්න මට කතාවක් නැති. මට හදලා කියන්න මට එහෙම හදලා කියන්න අවස්ථාවක් නැහැ. මොකද මෙහෙ ඉන්න කට්ටිය ගොඩක් අය මගේ හිස්ටරි එක දන්නවා. හරිද? කුරුණෑගල කිට්ටු කට්ටිය. එතකොට මේක නිසා අර එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ මට කොහොමත්ම. සහ මම ඉතින් මම වැඩේ කරලා පෙන්නුවා. තමන්ට ඕන කරන තීරණේ තමන්ට ඒ කියන්නේ ඔයාලා මෙහෙමයි දෙමාපියෝ කියන්නේ අහනවා. දැන් අපි අම්මා තාත්තා කිව්ව දේවල් මම අම්මා තාත්තා කියනවා ගොඩක් ඒවා ඇහුවා. හරිද? මොකද කිව්ව දේවල් දැන් තීරණ ඒ කාලේ කිව්ව සමහර දේවල් ගොඩක් දේවල් දැන් හරි කියලා. හරිද? ඒක පැත්තකින් තියන්නකෝ. දැන් රිසල්ට් එක සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් කරන පැත්තකට ඕ ලෙවල් රිසල්ට් එක අඩු වුණා නම් ඒක සම්පූර්ණ මොරාල් එකක් කරගත්ත වැඩ කරා. ඕගොල්ලන්ගේ ඉස්සරහා වැඩ පිළිවෙල ගත්තොත් අපි ලබන සතිය නෙමෙයි ඊට පස් සතියක් පටන් ගන්නවා ව්‍යුහ හා බන්ධන. ව්‍යුහ බන්ධන පාඩම් පටන් ගන්න දැන් මේ ටෙක්ස්ට් බුක් එක ගහලා ඉවරයි. ඔන්ලයින් ළමයින් ටෙක්ස්ට් බුක් එක පෝස්ට් කරන්න පටන් ගන්න තියෙනවා. ටෙක්ස්ට් බුක් එක එයි ඕගොල්ලන්ට ගෙදරට ව්‍යුහ බන්ධන. සහ ඊට පස්සේ ඕගොල්ලන්ගේ ලබන මාසේ පළවෙනි සතිය ඕගොල්ලන්ගේ අර ස්පීඩ් ක්ලාස් එක පටන් ගන්නවා. අපි ඒක තුන්වෙනි පාඩමෙන් පටන් ගන්න. ඒ කියන්නේ අපේ හෝල් ක්ලාස් වල ගෲප් මේ ඔන්ලයින් ක්ලාසස් වල අපි දෙවෙනි පාඩම පටන් ගත්තී අර ස්පීඩ් ක්ලාස් එකේ අපි තුන්වෙනි පාඩම පටන් ගන්නවා රසායනික ගණනය. හරිද? අවශ්‍ය කෙනෙක්ට ස්පීඩ් ක්ලාස් එකෙන් ඒ වැට්ටි කරගන්න පුළුවන්. මම ඔය කලින් කිව්වා මම ඒකට වීඩියෝ එකක් දාන්නම්. දැන් අවුලක් නැහැ. දැන් වැඩ කරන්න තියෙන්නේ. ඔය ඔක්කොම වෙනස් කරියගේ. ඔය රිසල්ට්ස් අනම්මනම් ඔය කතන්දර කයි වාරු ඔක්කොම වෙනස් කරියගේ. දැන් අපි මම ඇත්ත කතාව මම ඉස්කෝලේ යන කාලේ වැඩ කරා. හරිද? වැඩ කරා කියලා කියන්නේ අර හැබැයි වැඩ කරේ අර ඉන්නවනේ අර ඉස්කෝලේ ඉන්නවනේ සමහරවල් අර නිකන් අර ප්‍රතික්ෂේප විච්ච කුලකයක් ඉන්නවනේ. පන්ති වල ඉන්නවනේ කොල්ලන්ගේ දන්නවා කොල්ලෝ ඉන්නේ. හරිද? අර සාමාන්‍ය අර පන්ති වල සාමාන්‍ය නිකන් අර මුන්නම් අර නිකන් අර එපා කරා වගේ සෙට් එකක් එපා කරපු වගේ සෙට් එකක්. ඒ සෙට් එකත් එක්ක ඉන්න ගමන් තමයි වැඩ කරේ. හරිද? ඒතරේ අර කතන්දර දැන් ගොඩක් කාට ඔය පේරන්ට්ස් මීටින් වල එහෙම ගියාම සමහරවල් අර සර්ලා සමහරවල් බයින්නෙත් නෑ තාත්තලා අම්මලා එහෙම අනගහලා කියනවා. උට වැඩ කරන්න පුළුවන් මේ හැබැයි පොඩ්ඩක් දඟලනවා. මේක අර ඉන්න තනයි ඔය ආශ්‍රය කරන කට්ටිය වෙනස් කරගත්තොත් නම් මේක කරගන්න පුළුවන් හොඳ දෙයක් කියලා එහෙම කියනවා ඉස්සර. හරිද? හැබැයි ඒ ගුරුවරු හැමෝම බොහොම ආදරෙන් අපට උපදෙස් දුන්නේ. දෙමාපියන් කතා කරලා මොකක් හරි දෙයක් අපි අපිට ආදරෙන් ඒ උපදෙසක් දුන්නේ. මම මේ වැඩේ කොට දාලා පෙන්නුවා. හරිද? ඒක නිසා ඔය කතන්දර අනම්මනම් කටවල් ඔක්කොම වැහෙනවා. වටේ පිටේ ගමේ කට්ටිය යාළුවෝ නෑදෑයෝ නේ පවුලේ අය ඔය කට්ටිය කියන හැමදේම එක ෂණයකින් වහන්න පුළුවන්. තව මාස 25කින් ඒ ලෙවල් ලියලා මාස 3කින් රිසල්ට් එනවා. මාස 28කින් අවුරුදු 2කමාරකින් ඔය දැන් කතන්දර කියන්නේ ඔක්කොම කටවල් වෙයි කිය. හැබැයි ඒක නෙවෙයි අරමුණ විය යුත්තේ. ඒ කියන්නේ පරිගැනීමේ චේතනාව මෙන්න මේ වැඩ කරන්නේ අපි. තේරෙනවද? තොපේ කටවල් වහනම හිටපියව දෙන්නම් ගේම කියලා. ඒක මොරාල් එකක් කරගෙන වැඩ කරන්න. ඒක අරමුණ කරගෙන වැඩ කරන්න එපා. ඒ කියන්නේ පරිගැනීමේ අරමුණෙන් වැඩ කරනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන්
මට කවුරු කෙනෙක් මොකක් හරි දෙයක් කිව්වොත් මේ කාලේ උඹට ඕක වැඩ කරන්න බෑකොත් මම වැඩ කරලා පෙන්නනවා. හැබැයි අරුට මේ මරුත් එක පලි ගැනීම යනමුනේ නෙමෙයි ගිහිල්ලා උගේ ගිහිල්ලා හොම්බට අයින් නැන්නේ මොක කරා යකෝ කියන හරිද? ඒක දෙකක් ඈ. ඒ කියන්නේ මිනිස්සෙක් මේ වැඩ කරන්න ඕනේ පලි ගැනීමේ චේතනාවෙන් නෙමෙයි. තේරෙනවද? ඒ කියන්නේ අර දෙයක් කිව්වම ඒකට කරලා පෙන්නන්න. කරලා පෙන්නලා Taman සතුටු වෙන්න. Taman සතුටු නා මම මේක කරා දැන් අරගොල්ලෝ මට මෙහෙම බෑ කියලා කිව්වේ. මම මෝඩෙක් කියලා දාලා තිබ්බා. මම මෝඩෙක් නෙමෙයි කියන එක කරලා පෙන්නුවා කියලා සතුටු වෙන්න. ඒ අරෙන්ද අරකම අරමුණ කරගෙන ඊට පස්සේ පිස්සු හැදෙනවා ඊට පස්සේ. හරිද? ඒකින්ද එහෙම කරන්නේ නැහැ අපි. අපි කරන්නේ අපේ අරමුණට යනවා. එතන අනික් අය කටවල් නිකම්ම වැහෙනවා.